අවුරුදු 10කට පස්සෙලු මේ කිඩාරම් මල පිපුණේ. සල් සපුනා නිල්මානෙල් සුවඳ සාමන් මල් අතරේ කිඩාරම් මලේ පවා සුවඳ දිග හැරේ. කමද ලෝකයාගේ සිංගින් කිඩාරම් මලක් පිපිලානේ. අපේ හම්ගේ නිලමැස්සෝ එහෙම වාහනයකෙන්ම හිතාගන්න පුළුවන්නේ කිඩාරම් මලේ සුවඳ කොහොමට ඇතිද කියලානේ. කලවාන ජාතුවන්ගොඩ ප්‍රදේශයේ පීජී තිලකරත්න මහත්තයාගේ නිවසේ වත්තේ තමයි මේ කිඩාරම් මල පිපිලා තියෙන්නේ. දන්නවනේ කිඩාරම් මල් එහෙම හැමදාම පිපෙන්නේ නෑ කියලා. මේ කිඩාරම් මල අවුරුදු 10කට විතර පස්සේ තමයි පිපිලා තියෙන්නේ. අපේ ගෙවත්තේ කිඩාරම් ගහක් තියෙනවා. ඒක හිටෙව්වේ දැන් ගොඩක් කාලයක් වෙනවා හිටවලා. ඊට පස්සේ ඒක හැදිලා අලේ තියෙනවා. අලේ අපි නිතර ගලවන්නේ නැහැ. ඒ හින්දා දැන් මෙසරේ මලක් ඇවිල්ලා තියෙනවා, ලස්සන මලක්. කිඩාරම් අල කාලා තියෙන අය රස දන්නව ඇතිනෙන්නේ. කොහොම වුණත් ඉතින් තව කොහේ හරි කිඩාරම් මලක් පිපුණොත් එහෙම කියන්නකෝ. ලෝකයා ඒ ගැනත් ලංකාවටම කියන්න.